වාර්තුන ඒ සතුටු දවස් මට සිහිනයක් වගේ පෙනුනත් ඒවා සිහිනයක් විතරයි. අවුරුදු දෙකකට පස්සේ මගේ අම්මා නැති වුණාම මගේ හොඳ සැලසුම් ඔක්කොම කුරිරු විදිහට අවසන් වුණා. ඇය නිදන් ගත වේදනාකාරී රෝගයකින් පෙළුණා. මුල ඉඳන්ම සුවයක් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පුරෝකතනය කළ හැකි වුවත් ඇගේ මරණය මට ඛේදවාචකයක් වුණා. මම මගේ තාත්තාට ගරු කළා, නමුත් මම මගේ අම්මට ආදරය කළා. මුපත්කම සහ කටුක යථාර්ථය මට ඉක්මන් තීරණයක් ගැනීමට බල කළා. මගේ අම්මගේ බරපතල අසනීප තත්ත්වය නිසා පවුලේ සොච්චම් සම්පත් පවා පාහේ අවසන් වෙලා තිබුණා. අනාථ දරුවෙක් විදිහට ඇයට ලැබුණු ශිෂ්‍යත්වය ඇයට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ. කිසියම් හේතුවක් නිසා මට ගැළපෙන ක්‍රමයක් සොයා ගැනීමට සිදු වුණා. මම මගේ ඇඳුම් සහ කැන්වස් බෑගය ඇසුරු කර සම්පූර්ණයෙන්ම තපවි වියානා බලා පිටත් වුණා. මගේ තාත්තා අවුරුදු 50කට පෙර විශ්වාස කළ පරිදි මම වාසනාව විශ්වාස කළා. යමක් සාක්ෂාත් කර ගැනීමට මම අදිෂ්ඨාන කරගෙන හිටියා, නමුත් නිසැකවම සිවිල් සේවකයෙකු ලෙස නොවේ. සටහනට මේන් කැම්පි පසුකාලීන කොටස්වල යොමු කිරීම සහ ඒ හා සමාන යොමු කිරීම තේරුම් ගැනීමට වාහක කරුණු සටහන් කළ යුතුය. 1792 සිට 1814 දක්වා ප්‍රංශ විප්ලවවාදී හමුදා ජර්මනිය අත්පත් කරගත්තා. 1800 දී බැවේරියාව හොහින්ගින්ඩන් ඔස්ට්‍රියානු පරාජයට සහභාගී විය. 1805 දී ප්‍රංශයේ මියුනික් අල්ලා ගැනීමත් සමග නැපෝලියන් බැවේරියාවේ ඡන්දදායකයා බැවේරියාවේ රජු ලෙස පත් කළ අතර නැපෝලියන් යුද්ධ පුරාවට බටයන් තිබ. 0.00 සමග ඔහුට සහාය වීමට ඔහුට බල කළේය. එමගින් බැවේරියාව ප්‍රංශයේ සම්පූර්ණ යටත්වැසියෙකු බවට පත්විය. හිට්ලර් නැවතත් සඳහන් කළ පරිදි මෙය ජර්මනියේ විශාලතම නින්දාවේ කාලය විය. 1806 දී ජර්මනියේ ශ්‍රේෂ්ඨතම නින්දාව යන පත්‍රිකාවක් දකුණු ජර්මනියේ ප්‍රකාශයට පත් කරන ලදී. පත්‍රිකාව බෙදා හැරීමට සම්බන්ධ වූ එක් අයෙකු වූයේ නියුරම්බර්ග් පොත් වෙළෙන්දෙකු වන ජොහෙන්නස් පිලිප් බෝම්ය. බැවේරියානු පොලිස් නිලධාරියෙකු විසින් ඔහු ප්‍රංශ ජාතිකයෙකු බවට වරදකරු කරන ලදී. ඔහුගේ නඩු විභාගය අතරතුර ඔහු කතුවරයාගේ නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය. 1806 අගෝස්තු 26 වන දින නැපෝලියන්ගේ නියෝග මත බ්ලූමල් එම්.හිදී ඔහුව මරණ දඩුවම නියම කරන ලදී. මරණ දඩුවම නියම කරන ස්ථානයේ ඔහුට ස්මාරකයක් පළමු මහජන වස්තුන්ගෙන් එකකි. ළමා කාලයේ හිට්ලර්ගේ ප්‍රියතම එකක්. ලියෝ ශ්ලැගර්ගේ නඩුව ජොහෙන්නස් බෝම්ගේ නඩුවට බොහෝ සමානකම් ඇත. ශ්ලැගර් 1914 දී හමුදා සේවය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ජර්මානු දේවධර්ම ශිෂ්‍යයෙකි. ඔහු කාලතුවක්කු නිලධාරියෙකු බවට පත් වූ අතර යකඩ කුරුස දෙකක් ලබා ගත්තේය. 1923 දී ප්‍රංශයේ රුහර අත්පත් කරගත් විට ශ්ලැගර් ජර්මානු පැත්තෙන් උදාසීන ප්‍රතිරෝධක ව්‍යාපාරයක් සංවිධානය කිරීමට උදව් කළේය. ඔහු සහ ඔහුගේ සගයන් දුම්රිය පාලමක් විනාශ කළ අතර එය ප්‍රංශයට ගල් අඹුරු ප්‍රවාහනය සංකීර්ණ කළේය. ජර්මානු තොරතුරු සපයන්නෙකු අපරාධකරුවන් පිළිබඳ ප්‍රංශ තොරතුරු ලබා දුන්නේය. ශ්ලැගර් තම වරද සම්පූර්ණයෙන්ම පාපොච්චාරණය කළ අතර ඔහුට මරණ දඩුවම නියම වූ අතර ප්‍රංශ අධිකරණය ඔහුගේ සහචරයින්ට සිර දඩුවම් සහ දඩ කිහිපයක් නියම කළේය. දුම්රිය පාලමට බෝම්බ හෙළීමට නියෝග කළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි කිරීමට ශ්ලැගර් ප්‍රතික්ෂේප කළ අතර ප්‍රංශ අධිකරණයට සමාව අයදීම ප්‍රතික්ෂේප කළේය. 1923 මේ 26 වන දින සෙවරින් ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ප්‍රංශ වෙඩි තැබීමේ කණ්ඩායමක් විසින් ඔහුට වෙඩි තබා ඇත. ඔහු වෙනුවෙන් අභියාචනයක් ගොනු කරන ලද නමුත් ඔහු මැදිහත් වීම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ. ශ්ලැගර් ප්‍රංශයේ රූරි ජර්මානු ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධයේ ප්‍රධාන ප්‍රාණ පරිත්‍යාගිකයෙකු වූ අතර නාසි ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ වීරයන්ගෙන් කෙනෙකි. ඔහු කුඩා කල සිටම ව්‍යාපාරයට සම්බන්ධ වූ අතර ඔහුගේ සමාජික කාර්යතේ 61 අංකය තිබුණි.
සටහන 2 ලයිසියම් සහ ව්‍යායාම ශාලාව විධිමත් හෝ වැද සම්භාව්‍ය ද්විතීයික පාසල් නොවිය. සටහන 3 පරිවෘතකයාගේ හැඳින්වීම බලන්න. සටහන 4 නැපෝලියන්ගේ නියෝගයෙන් දෙවන ෆ්‍රැන්සිස් ජමානුවන්ට ශුද්ධ රෝම අධිරාජ්‍යය යන පදවිය ලබා දුන් විට අධිරාජ්‍යයේ සංකේත ලෙස වතුන්න සහ යෂ්ටිය ව්‍යානාහි ප්‍රදර්ශනය කරන ලදී. 1871 දී විල්හෙල්ම් යටතේ ජමානු අධිරාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙම සංකේතය බර්ලිනයට ගෙන යාමට බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත් මෙම ඉල්ලීම් නොසලකා හරින ලදී. ඔස්ට්‍රියාව ඈඳා ගැනීමෙන් පසු හිට්ලර් සංකේතය ජර්මනියට ගෙනවිත් 1938 සැප්තැම්බර් මාසයේදී නිව්රම්බර්ග් පක්ෂ සම්මේලනයේදී එය ඉදිරිපත් කළේය. ව්‍යානාහි අධ්‍යයන හා තෙහෙට්ටුවේ වසර. එක්තරා ආකාරයකින් මගේ මවගේ මරණයෙන් පසු මගේ අනාගතය දැනටමත් තීරණය කර තිබුණි. මගේ අසනීපයේ අවසාන මාසවලදී මම ලලිත කලා විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගය සඳහා වියානා වෙත ගියෙමි. මට බොහෝ සිතුවම් තිබූ බැවින් මම පහසුවෙන් සමත් වන බවට මට විශ්වාස විය. මම රීල්ෂුල් සිතුවම් පන්තියේ හොඳම ශිෂ්‍යයා වූ අතර එතැන් සිට මම මගේ චිත්‍ර ඇඳීමේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත්තෙමි. මම මා ගැන ආඩම්බර වන අතර මගේ ජයග්‍රහණ ගැන සෑහීමකට පත්වෙමි. නමුත් මට එක සැකයක් තිබුණා. චිත්‍ර ඇඳීමට වඩා චිත්‍ර ඇඳීමට මට වඩාත් සුදුසු බවක් දැනුණා, විශේෂයෙන් ගෘහ නිර්මාණ ශිල්පීය චිත්‍ර ක්ෂේත්‍රයේ. එපමණක් නොව මම සෑම විටම ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි උනන්දුවක් දැකුවෙමි. වියානාහි මගේ පළමු සති දෙකෙන් පසු මෙම දිශාව වේගයෙන් වර්ධනය විය. මට තවමත් වයස අවුරුදු 16ක් නොවිය. චිත්‍ර කලාව හැදෑරීමට මම රාජකීය කෞතුකාගාරවල ගැලරි නැරඹුවෙමි. නමුත් මාව සම්පූර්ණයෙන්ම ආකර්ෂණය කළේ ගොඩනැගිලිමය. මම අලුයම සිට මධ්‍යම රාත්‍රිය දක්වා පොදු ගොඩනැගිලි ගවේෂණය කළෙමි. ගොඩනැගිලි මගේ ලොකුම ආශාව ලෙස පවතී. ඔපෙරා හවුස් සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැය ගණනක් ප්‍රශංසාවෙන් සිටීමට මට හැකි විය. අරාබි නයිට්ස් චිත්‍රපටයේ දර්ශනයක් මෙන් මුළු වටලුම මාර්ගයම මා ආකර්ෂණය කළේය. මගේ දෙවන ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් මෙම සුන්දර නගරයේ මගේ දෙවන අවස්ථාව මෙය වූ නමුත් සමත් වීම ගැන මම ආඩම්බර විය. මගේ සාර්ථකත්වය ගැන මට කොතරම් විශ්වාසයක් තිබුණාද යත් මගේ අසාර්ථකත්වය පිළිබඳ පුවත විශාල බෝම්බයක් මෙන් විය. ඇත්ත වශයෙන්ම මම අසමත් විය. මම රෙක්ටර් වෙත ගොස් ඇකඩමියේ කොටසක් වන පොදු චිත්‍ර පාසලට මා පිළි නොගත්තේ මන්දැයි ඇසුවෙමි. මා ගෙන ආ චිත්‍ර පැහැදිලිවම මගේ නොවේ, නමුත් ඒවා ගෘහ නිර්මාණය කෙරෙහි මගේ උනන්දුව පිළිබඳ සාක්ෂි විය. එබැවින් ඇකඩමියේ කොටසක් වූ චිත්‍ර හා ගෘහ නිර්මාණ පාසල ප්‍රශ්න කිරීමට නොහැකි විය. මම කවදාවත් ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරුවේවත් ගෘහ නිර්මාණය පිළිබඳ පුහුණුවක් ලබාගෙන තිබුණේවත් නැහැ. ඒ නිසා මුලදී මට මේක කොහොමද කියලා තේරුම් ගන්න බැරි වුණා. ශිල්පලාස්කි හන්සන් මාලිගයෙන් පිටව යන විට මම දැඩි ලෙස කලකිරීමට පත් වුණා. මගේ තරුණ ජීවිතයේ පළමු වතාවට මට ආගන්තුකයෙකු මෙන් දැනුණා. දැන් මා තුළ ගිනි කුකුලක් ඇවිලුණා. දිගු කලක් තිස්සේ පැවති වෙහෙසකර බවක් පෙනුණා. නමුත් ඒ හෝ කෙසේද කියා මට කිව නොහැකි විය. මම ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට ආසන්න බව මම දැන සිටියත් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමේ මාවත බොහෝ බාධක වලින් පිරී තිබුණි. අද ක්‍රියාශීලී පාඨමාලා කිහිපයක් නොසලකා හැරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ මගේ අතීත හැසිරීම ගැන මම දැඩි ලෙස කනගාටු වෙමි. ආයතනයේ ගෘහ නිර්මාණ පීඨයට ඇතුළත් වීමට උසස් පාසල් ඩිප්ලෝමාවක් අවශ්‍ය වූ නමුත් මෙම අවශ්‍යතාවය මට නොවිය. කලා වෘත්තියක් හැදෑරීමේ මගේ සිහිනය මානව ප්‍රමිතීන්ට අනුව කළ නොහැකි විය. මගේ මව මිය ගිය පසු මම තුන්වන වරටත් වියානා වෙත ගියෙමි. මගේ පෙර සංසුන්භාවය සහ අධිෂ්ඨානය තවමත් ආපසු නොපැමිණි නිසා මෙම ගමන වසර කිහිපයක් පැවතුණි. මගේ පෙර ආත්ම විශ්වාසය යථාර්ථත්වයට පත් වූ අතර මගේ ඉලක්කය එලෙසම පැවතුණි. මම මූර්ති ශිල්පියෙකු වීමට සිහිනම යෙදෙමි. ජීවිතයේ බාධක නොවේ, නමුත් අපි ඒවා ජයගත යුතුය.
මෙම බාධක ජය ගැනීමට මම අධිෂ්ඨාන කරගෙන සිටි අතර මම සෑම විටම මගේ පියා ගැන සිතමි. ඔහු ගමේ විකට ළඟහලේ දුප්පත් පිරිමි ළමයෙකුවද ඔහු තමාගේම උත්සාහයෙන් සිවිල් සේවකයෙකු බවට පත් විය. මට හොඳ ආරම්භයක් සහ සාර්ථකත්වයේ ඉහළ අවස්ථාවක් තිබුණා. ඒ කාලයේ ජීවන තත්ත්වයන් මට දුෂ්කර බවක් පෙනෙන්නට තිබුණි. නමුත් දැන් මම ඒ වැඩ කිරීමේදී දිව්‍ය ප්‍රඥාව ලෙස දකිමි. වාසනාවේ දේවතාවිය බොහෝ විට මගේ අත අල්ලා කැබලි වලට ඉරා දමන බවට තර්ජනය කළාය. නමුත් බාධක වැඩි වන විට මගේ අධිෂ්ඨානය ශක්තිමත් වූ අතර අවසානයේ මම ජයගත්තෙමි. මගේ ජීවිතයේ මේ මොහොත ගැන මම කෘතඥ වෙනවා. එය මාව ශක්තිමත් කළ අතර අද මා සිටින ශක්තිමත් පුද්ගලයා වීමට මට උපකාර කළ නිසා. මගේ සුව පහසු ජීවිතයේ හිස්බවෙන් මාව නිදහස් කිරීම, මගේ මවගේ ආදරණීය වැළඳ ගැනීමෙන් මාව නිදහස් කිරීම සහ මගේ නව මව වෙත ඇවීම ගැන මම ඇයට විශේෂයෙන් කෘතඥ වෙනවා. මම එය භයානක ඉරණමක් ලෙස පිළිගත්තත්, පසුව මට සටන් කිරීමට සිදු වූ දේ තේරුම් ගත්තත්, ඇය මාව දුක් වේදනා සහ දුෂ්කරතා ලෝකයකට විසි කිරීම ගැන මම කෘතඥ වෙනවා. මේ මොහොතේ අන්තරායන් දෙකක් මගේ ඇස් ඇරුණා. මම තවමත් නොදැන සිටි නමුත් ජර්මනුවන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වුණම්. මෙම අන්තරායන් දෙක වූයේ මාක්ස්වාදය සහ යුදෙව් ආගමයි. බොහෝ දෙනෙකුට වියානා යන නම පිරිසිදු සතුට සංකේතවත් කරයි, සන්තෝෂවත් මිනිසුන් ප්‍රීති වෙන ස්ථානයකි. නමුත් මට අවාසනාවකට මෙන් එය මගේ ජීවිතයේ දුක්ඛිතම කාලය පිළිබඳ පැහැදිලි මතක් කිරීමකි. දැන් පවා මම මෙම නගරය ගැන සිතන විට අඳුරු සිතුවිලි පමණක් මතකයට එයි. මේ ෆැසිස්ට් නගරයේ අවුරුදු 5ක් දුෂ්කරතා සටහන 5. මුලින්ම කම්කරුවෙකු ලෙස, පසුව කුඩා දේවල් පින්තාරු කරන්නෙකු ලෙස මම ජීවත් වීමට අරගල කළෙමි. සියල්ලට පසු ඒ ඉතා සුළු දෙයක් විය. මගේ නොසන්සිඳෙන කුසගින්න තෘප්තිමත් කිරීමට යන්තම් ප්‍රමාණවත් විය. මෙම කුසගින්න මගේ විශ්වාසවන්ත ආරක්ෂකයා වූ අතර එය මාව අත්හැරියේ නැත. මා කළ සෑම දෙයකදීම මගේ පැත්තේ සිටියේය. මා කියවූ සෑම පොතක්ම නව කුසගින්නක් සංකේතවත් කළේය. ඔපෙරාවට යන සෑම සංචාරයක්ම අනාගත අමරණීය මිතුරෙකුගේ පැමිණීම සංකේතවත් කළේය. මම මගේ කුරිරු මිතුරා සමග නිරන්තරයෙන් රණ්ඩු වූ නමුත් පසුව මම වෙන කවරදාටත් වඩා ඉගෙන ගතිමි. ගෘහ නිර්මාණ ශිල්පය හැදෑරීම සහ ඉඳහිට ඔපෙරාවට යාම හැරුණු විට මට නිරාහාරව සිටීමට සිදු වූ අතර පොත්වලට වඩා ජීවිතයේ වෙනත් සතුටක් මට හමු නොවිය. ඒ කාලේ මම කියවපු දේවල් ගැන ගැඹුරින් හිතුවා. රැකියාවෙන් පස්සේ මම මගේ නිදහස් කාලය අධ්‍යයනය සඳහා කැප කළා. මේ අනුව අවුරුදු කිහිපයකින් අද මට ඇදහිය නොහැකි තරම් ප්‍රයෝජනවත් දැනුමක් මම ලබා ගත්තා. නමුත් ඊට වඩා වැඩි යමක් තියෙනවා. වසර ගණනාවක් පුරා මම ජීවිතය සහ ලෝකය පිළිබඳ මගේම දෘෂ්ටිය වර්ධනය කරගෙන තිබෙනවා. එදා මගේ හැසිරීමේ පදනම මේ බවට පත් වුණා. එතෙන් සිට මම මේ පදනමට වැඩි යමක් එකතු කරලා නැහැ. මම කිසිවක් වෙනස් කරලා නැහැ. ඊට පටහැනිව නිර්මාණශීලීත්වය ඇතිවන ඕනෑම තැනක යමෙකු තම නිර්මාණශීලීත්වය සඳහා අවශ්‍ය අත්තිවාරම දමයි. ගැඹුරු අවබෝධයක් සහ වසර ගණනාවක අත්දැකීම් ඇතිව රූපවාහිනිය හරහා පමණක් ලබා ගන්නා මහලුවේ ප්‍රඥාව සහ අදහස් සහ පරිකල්පනයේ නිමක් නැති බහුලත්වයෙන් පිපෙන යෞවනයේ නිර්මාණාත්මක ප්‍රතිභාව සහ බහුලත්වය වහම සාක්ෂාත් කරගත නොහැකි යෞවනයේ නිර්මාණාත්මක ප්‍රතිභාව අතර වෙනස මම වෙන්කර හඳුනා ගනිමි. මෙම ප්‍රඥාව ගොඩනැගිලි ද්‍රව්‍ය සහ අනාගතය සඳහා සැලැස්මයි. මහලුවියේදී ගොඩනැගිල්ලක් තැනීමේදී ගඩොල් වැදගත් වේ. නමුත් මහලුවියේ හිමියා ප්‍රඥාව යෞවනයේ නිර්මාණාත්මක ප්‍රතිභාවට වඩා විශාලය. මගේ දෙමාපියන් සමග නිවසේ මගේ ජීවිතය වෙනත් කිසිවකට වඩා වෙනස් නොවිය. මට අනාගතය පිළිබඳ නොසැලෙන දැක්මක් තිබුණා. සමාජ ගැටලු තිබුණේ නැහැ. මගේ තරුණ කාලයේ මා සමග සිටි අය පහළ මධ්‍යම පාන්තික අය නිසා එය මට කලාතුරකින් හමු වූ ලෝකයක්. ඔවුන් ක්‍රීඩා ගැන සැබවින්ම දැඩි ඇල්මක් දැක්වූවා. මතු පිටින් බැලූ විට මෙම පන්තිය අනෙක් අයට වඩා ධනවත් බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
ඔවුන් සහ වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පරතරය බොහෝ විට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පුළුල් විය. මෙම බෙදීම ඇතිවන්නේ වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළින් සිටින සමාජ කණ්ඩායම පහත් කරනු ඇතැයි හෝ අවම වශයෙන් කම්කරු පන්තිය සමග සමාන පදනමක් මත තබනු ඇතැයි යන බියමි. තවද මෙම පහළ පන්ති සංස්කෘතියේ දරිද්‍රතාවය සහ ඔවුන් එකිනෙකාට සැලකූ දරුණු සැලකීම ගැන මෙනෙහි කිරීම තරමක් අපහසුයි. සමාජයේ පහළම ස්ථානයේ සිටින අයට ඔවුන් භුක්ති විඳින සංස්කෘතික සම්මතයන් සහ ජීවන තත්ත්වයන් තේරුම් ගැනීමට නොහැකි වනු ඇත. මෙම තත්ත්වය දිගටම පවතිනු ඇත. වාඩ් 4